බොල්ලු ගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපය සුමුදු චතුරාණිගේ රචනයක්. නුහුරුණු පුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා නුහුරුණු පුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා පවුරු බැඳගෙන සිතක වැජඹුණ රසවතීනේ කොයි ගියා රසවතීනේ කොයි ගියා. අප්‍රකාශිත ප්‍රේමයක බරදරා ගොළු වූ හදවතක දෝම්කාරයේ අනන්ත වේදනාව ජීවිත කාලය පුරා දරාගත්තී දම්මිය දිසාපති නිමල් රැගත් පෙරහර ගේ ඉදිරිපිටින් යද්දී නිමල් නම් ලොක්කයියාගේ මතක තුරුළු කරගෙන ගෙට වැදී ඉකිබින්දී කුසුම්බිය බීජ සිටුවන්නට පොළොව සකස් කර පොහොර වතුර යොදා ගස් උස්මහත් කරමින් ආරක්ෂා කර මල් ගෙඩි හැදෙන කල්හි ඒවා භුක්ති විඳීමට වරම් නොලද අහිංසකාවිය ඈය දම්මි මත්තේ පාලවී යන්නට නියමිතව තිබූ සුගත්ගේ පුරන්ව ගිය ලෝකය ජීවිතය නම් මහෝගේ විපුල බව දෝතටගෙන අස්වැද්දූ මිහිරාවිය මේනකාය කරුණාසේන ජයලත්ගේ ලෝකයේ සෑම ගෑනියක්ම රැජිනක්ය. ආදරී මම ආදරී ආදරී මම ආදරී දම්මි තවමත් ආදරී. තම දෙනෙතේ රසඳුන වූ දම්මිව අමතක කළ නොහැකිව පැය වරු දින මාස ගණන් මේ විටට ජීවිතය යටකර වියෝවේ බර ගැන සදාතනික සිහිවටනයක් ඉතිරි කළ ඔහු සුගත්ය සිසිල නිවසට සිසිල ගෙනෙන කුසුම් එනතෙක් දෑස් බොඳවනතෙක් බලා සිටියේ නිමල්ය ලොක්කයියාය ඊටත් පසු කලෙක දිසාපති නිමල්ය කුටුම්බේ බර වෙනුවෙන් විශ්වාසයේ බර ලන්සුවට තබා දමයන්තියගේ ගෞරවය රැකි ආදරබර සැමියා නිහාලිය ජයලත්ගේ කිසිදු නවකතාවක පිරිමියා වරදකරුවෙකු වූයේ නැත. ආදරී මම ආදරී ආදරී මම ආදරී. ඒ ලයාන්විත ගීරාවය ඔබට අමතක නොවන බව දනිමි. මටද එය එසේමය. ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර හා සිසිර සේනාරත්න හඬමුසුව දශක ගණනක හදවත් රසාලිප්ත කරයි. මෙහි සුමදුරු පද ජයලත් ලියන්නේ ගුළු හදවත වෙනුවෙනි. එසේ වුවද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගුළු හදවත චිත්‍රපටයට එය යොදා නොගනී. එහෙත් ගීතයේ පද අතර දියවුණු සුගත්ගේත් දම්මිගේත් හද කකියන විරහව මගේ දෙසවනේ නින්නාද වෙයි. ඔබටද එය එසේම බව දනිමි. ගොළු නොවුණු හදවතකින් ලියවුණු රසාලිප්ත ප්‍රේමයක කිමිදෙමි. ප්‍රේමයේ මන්දහාසයද චමත්කාරයද රැගෙන සිහිල් මද පවනක්ව හමායමි. මේ සිනහමල් පිපෙනා වසන්තයයි. එහෙත් මග ඇත්තේ සිනහමල් පොකුරු පමණක්ම නොවේ. මම ඇස්පියා ගනිමි. හොරණ තක්ෂිලාව තවමත් එහෙමමය. සුගත්ලා දම්මිලා තක්ෂිලාව හැරගියද තක්ෂිලාවේ බිත්ති ඔවුන්ගේ ආදරය තවමත් දරා සිටී. මවාපියකරු සිහින සිතුවම් මතු කලා රසබර හැඟුම්
දයාවන්ත යොවුන් සිතුවිලි රස කළා ඔබෙනෙත් කැලුම් රස කළා ඔබෙනෙත් කැලුම්. විශ්වාස කරන්න දම්මි මම එදා බොන්න නෙවේ ගියේ. මම නිකමට ගියා තක්ෂිලාව ළඟට. මට මොකක්ද වුණා? දම්මි මම තානායමට ගියෙත් බොන්න නෙවෙයි. තානායමට ගියාම ඔයා දන්නවනේ තක්ෂිලාව පේනවා. දයාවන්ත යොවුන් සිතුවිලි රස කළා ඔබෙනෙත් කැලුම් රස කළා ඔබෙනෙත් කැලුම්. ආදරී මම ආදරී ආදරී මම ආදරී. තක්ෂිලාවේ බිත්ති පමණක් නොව සුගත්ලාමෙන්ම දම්මිලාද තක්ෂිලාවේ බර දරාගෙන සිටිති. තක්ෂිලාව යනු ආදරයයි. ස්ත්‍රිය පිළිබඳව ජයලත්ට තිබුණේ පුදුමාකාර බැඳීමකි. ඔහු ලියා ඇති නවකතා අතරින් පිරිමියකු කේන්ද්‍ර වෙන්නේ නවකතා දෙකක පමණකි. ඒ ලස්සන ඇස්සි වික්ටර් හා හතුරු හිතක්කි නිමල්ය. අනෙක් නවකතා සියල්ලේ කේන්ද්‍රීය චරිතය ගැහැණුය. ඔබේ ලොවේ හිරුපායා සදා සිනාසේවා කියූ කුසුම්ගේ ආදර කරුණාබර මුහුණ මා ඉදිරියේ මැවේ. මට සිහිපත් වෙන්නේ කරුණාසේන ජයලත්ගේ කරුණාබර දෑස්ය. ගැහැණු ළමයි නවකතාවට පූර්විකාවක් ලියමින් ඔහු මෙසේ කියයි. හත්දින්නක් පොකුරු නම් තරු ගොමුව නිල්ලහසේ එක තැනක තිබෙනු මට හඳුනාගත හැකිය. කුඩා දවස අපි ඒ තරු පොකුර ගණන් කරන්නට උත්සාහගත් වාර අනන්තය. අපට කිසි දිනක එය හරිහැටි ගණන් කරගන්නට පුළුවන් වී නැත. එහෙත් අපි නොතැවුනෙමු. නිල් අහසේ පෑයූ හත්දින්නක් තරු පොකුර දෙස ජනෙල් පොළු අතරින් බලා සිටින නිමල්ගේ සෝබර මුහුණ පසෙකින් කුසුම්ගේ කරුණාබර මුහුණ ඔබට මැවී පෙනෙනු නිසැකය. මා නෙත් අභියස ඇත්තේද ඒ සොමිබර මුහුණුය. මා විශ්වවිද්‍යාලයට ගිය ඒ ඉරිදා උදේ අහස ලා රෝස පැහැයෙන් යුතු විනයි කුසුම් පසුදිනක මා වෙත එවූ ලිපියක සඳහන්ව තිබිණි. නිමල්ට අතීතය සිහිපත් වේ. ඒ මුළු මතක පුරාම සිටියේ කුසුම් පමණකි. කුසුම්ම පමණකි. මම බුළුගහ දෙස බලා සිටිමි. තරු විසුල අහසේ කාන්තිය බුළුගහ මතට වැටි එහි රත් පැහැදලු අමුතු දීප්තියකින් බැබළුනේය. ඒ තරු පොකුර අතර මමද හත්දින්නක් තරු සොයමි. හත්දින්නක් තරු වෙනුවට අහසේ ඊතලයකරුව කදිමට සිත්තම්ව තිබිණි. පරම්පරා ගණනාවක හදවත් ස්පර්ශ කර නැල වූ ආදරවන්තයා ජයලත්ය. එහි යහමින් ප්‍රේමයද දරා ගැනීමද යෞවනත්වයේ චමත්කාරයද ඇති නැති පරතරය මෙන්ම ජීවන විලාසාවද ඇතුළත්ය. ඕලාරික හෝ කාමාශක්ත බව වෙනුවට ජයලත්ගේ ආදරයේ ඇත්තේ පිවිතුරු බවය, දයාර්ධ බවය, මානව දයාවය. සියල්ල තනි වචනයකින් කියන්නේ නම් මානව ප්‍රේමයය. මූලික වර්ණය මානව ප්‍රේමය කරමින් හේ විවිධ වර්ණවලින් ප්‍රේමය වර්ණ ගැන්වූයේය. විදග්ධයයි සම්මත නිර්මාණවලට පමණක් සම්මාන ලැබෙන්නේ යයි තහවුරු වී තිබූ අවධියක කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත රාජ්‍ය සම්මානිත වෙයි. ඒ 1962 වසරේය. එකල ගොළු හදවතට රාජ්‍ය සම්මානී හිමිවීම දෙබරයකට ගල් ගැසුවාක් මෙන් විය. නම කියූ පමණින් පොතේ විදග්ධ බව තීරණය කරන සමාජයක ජයලත්ගේ ජනප්‍රිය ධාරාව නිසියාකාරව කියවිය හැකි සවිඥානික පිරිසක් ඒ වසරේ සම්මාන කමිටුවේ සිටීම පුදුමයකි. එනම් එය පාඨක හා විද්වත් ප්‍රසාදයේ එක්තැන් වූ දුර්ලභ අවස්ථාවකි. ගොළු හදවතින් ඇරඹි මේ කැරැල්ල තවත් රාජ්‍ය සම්මාන 3ක් ජයලත් හමුවේ තබයි. 1967 දී බඹා කෙටුව හැටි, 1969 දී යහළු ඉහෙලි,
1972දී රිදී නිම්නය නවකතා රාජ්‍ය සම්මානිතවීම එක්තරා සමාජ පන්තියකට අයත්ව තිබූ අධිකාරියට කනේ පහරකි. කරුණාසේන ජයලත් ලියන්නේ ප්‍රේම කතාය. එහෙත් ඒවායේ ඇත්තේ සමාජ කතිකාය. සමාජ අසාධාරණය, තරුණ අසහනය, පන්ති පරතරය, මානව දයාව ඒ නවකතාවල ආත්මයයි. ඔහු සැනසීම සෙව්වේ තමාගේම ඇතුලාන්තයට එබෙමිනි, එහිම ගිලෙමිනි. විප්ලව හෝ ගැටුම් වෙනුවට ඔහු තෝරාගත්තේ ආත්ම භාෂණයයි. වීරයන් වෙනුවට හේ නිර්මාණය කළේ අප අවට සිටින්නන් හෝ සමහර විටක අපමය. ඔහුගේ වචනවල තිබුණේ හදවතේ රිද්මයය. විරහ වේදනාවෙන් පෙළෙන හදවතක් ඇත්තන්ට අදටත් මුලින්ම මතක් වන්නේ සුගත්ය. ඒ තරම් ජයලත් තරුණ ගැටවර හදවත කිය වූයේය. කිසිදාක දැක නැති මනස් වීරයන් වෙනුවට ඔහුට තිබුණේ තමා අවට සිටින ජනතාවගේ අනේක විද ගැටලුය. තරුණ තරුණියන්ගේ හදවත ගැහෙන මානවවාදී රිද්මයය. කරුණාසේන ජයලත් දුටු මානවවාදය ඔහුගේ හා පසුපරපුරේ තරුණයන්ගේ උරුමය පිළිබඳ යථාවාදී වූවකි. වඩා සාධාරණ සමාජයක් වෙනුවෙන් තරුණයන්ගේ සිහිනය ඔහුට මගහැරුණේ නැත. ජයලත්ගේ නවකතාවල වෛරී චරිත නැත්තේ ඒ නිසාය. මානවීය ගුණය එහි පදනමයි. කරුණාසේන ජයලත්ගේ ඒ දයාර්ධවත් රචනය මතුවන්නේ ඔහුගේ ඇතුලාන්තයේ ඇති මානව ගුණය නිසාය. මෙහිදී ඔහුගේ සාහිත්‍යයේ ඇති මානව ගුණය යනුවෙන් අප අදහස් කරන්නේ එකී දයාර්ධභාවයයි. එය කිසිවිටකත් යුරෝපයේ 14 වන හා 17 වන ශතවර්ෂවල මතු වූ පුනරුද යුගය සමග ඇරඹි දාර්ශනික සංස්කෘතික මානවවාදී ව්‍යාපෘතිය නොවේ. මා අදහස් කරන්නේ ඔහුගේ කෘතිවල එන මානවීය ගුණය ඔහුගේ හදපත්ලෙන් එන්නක් බවයි. එම යුගයේ ඇති වූ මානවවාදී ව්‍යාපාරවලින් අදහස් කරන්නේ යම්කිසි සමාජයක හෝ සම්ප්‍රදායක ඇති අගය පද්ධති, ස්වාධිපත්‍ය, කර්තෘත්වය වැනි දෑය. යමක් හෝ දෙයක් කිරීම සම්බන්ධයෙන් මිනිසුන්ට ඇති රුචිකත්ව, ශක්්‍යතා සහ අත්දැකීම් මෙහිදී වැදගත් වේ. මිනිසා කේන්ද්‍රත්වයට පත්වීම මෙමගින් සිදු කෙරේ. මෙතෙක් පැවති සියල්ල පාලනය වන්නේ අධිභෞතික දේ මගින් හෝ දෙවියන් මගින් හෝ යන මතයට මේ මතය විපක්ෂ වේ. පුද්ගලයන්ගේ වැදගත්කම සහ හැකියාව, තාර්කිකත්වය සහ විචාරාත්මක චින්තනය, චිත්තවේග, සදාචාර සම්පන්නතා සහ ආචාර ධාර්මිකත්වය පිළිබඳ ගැටලු, මානව ස්වභාව හා හැඟීම් පිළිබඳ ගනුදෙනු කිරීම, පුරාතන යුගයේ පැවති ග්‍රන්ථ පිළිබඳ ගවේෂණ ආදී සියල්ල මෙහිදී වැදගත් වේ. එම මානවවාදී සාහිත්‍යයේ ඇති ඇතැම් ලක්ෂණ සවිඥානිකව හෝ අවිඥානිකව කරුණාසේන ජයලත්ගේ සාහිත්‍යකරණයෙන්ද අපට පැහැදිලිව පිළිඹුවේ. එසේ වීමට හේතුව අභ්‍යන්තර මානවීය ගුණයෙන් යුතු නිර්මාණකරුවෙකු ඔහුගේ අභ්‍යන්තරයේ ජීවත් වීම නිසාය. සාහිත්‍යයේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ මානවීය ගුණයයි. චිත්තවේග, සදාචාර සම්පන්නතා, සහකම්පනාදිය මෙහිදී වැදගත් වේ. විශේෂයෙන් මෙහිදී චිත්තවේග පිළිබඳ සාකච්ඡා කෙරේ. මිනිසුන්ගේ හැඟීම් කරුණාසේන ජයලත්ගේ නවකතාවල මුඛ්‍ය තේමාවයි. මුළු කෘතිපුරා විහිදුනේ මානවීය ගුණයයි. එය වෙනම සාහිත්‍ය ප්‍රභේදයකි. කරුණාසේන ජයලත් මානවවාදී ගුරුකුලයකට ලඝු කිරීමට වඩා මානවවාදයේ තිබෙන්නා වූ පුළුල් ලක්ෂණ යම්කිසි ආකාරයකට ඔහුගේ සාහිත්‍යයෙන් ප්‍රක්ෂේපණය විනියයි කීම සාධාරණය. උදාහරණයක් ලෙස තාර්කිකත්වය සහ විචාරාත්මක චින්තනය ඔහුගේ නවකතා ඇසුරේ අපට පැහැදිලි වේ. ඒවා හුදෙක් සමාජවාදී ව්‍යාපාරවලට ඔහු ලඝු කළේ නැත. මනුෂ්‍යයාගේ සාර්ථකත්වය ජයලත් බැලුවේ සන්දර්භය ඇතුලේ සිටය. උදාහරණයක් ලෙස ඔහුගේ නිර්මාණ වඩාත් මානවීය චිත්තවේග සමග ගැට ගැසී පැවතිනි. චිත්තවේග ඔහු නවකතාවෙන් කඩා ඉවත් කළේ නැත. විශේෂයෙන් ප්‍රේමය පිළිබඳ ගැටලුවේදී එය පැහැදිලිව පෙනේ. එකල ප්‍රේමය ගැන කතා කිරීම පවා සැලකුණේ නරක දෙයක් ලෙසිනි. පාසල් වියේ ප්‍රේමය ගැන නම් කතාවක් ඇත්තේම නැත. යොවුන් ප්‍රේමය එකල තහනම් දෙයකි. ඒ සම්මත සදාචාරාත්මක බැමි මිදින්නට කරුණාසේන ජයලත්ගේ නවකතා හේතුවිනි. එවැනි නවකතා පාසල් ඇතුලේ කියවීම පවා තහනම් දෙයක් ලෙස සැලකූ යුගයක
ඒවා පිළිබඳ යම්කිසි ආකාරයක පුළුල් සාකච්ඡාවක් සමාජයේ ඇති කිරීමට ජයලත් සමත් වුණි. එමගින් ඔහු එක්තරා විදියකට යෝන් තරුණ තරුණියන්ගේ මානසික චිත්තවේග ගැඹුරින් තේරුම් ගැනීමට කළ උත්සාහයක් විද්‍යමාන වේ. ඔහු ගොළු හදවත ප්‍රමුඛ නවකතාවලින් කිරීමට උත්සාහ කරන්නේ එයයි. මානවීය සාහිත්‍යයේ තිබූ බොහෝ ලක්ෂණ ජයලත්ගේ නවකතාවල අන්තර්ගත විනි. ජයලත් වැටෙන්නේ නූතන නවකතාකරුවන්ගේ පරම්පරාවටය. නමුත් ඔහුගේ නූතන නවකතාව ඇතුලේ මානවවාදී සාහිත්‍ය ව්‍යාපාරයේ බොහෝ ලක්ෂණ ඇතුළත් විය. නවයවුන් පරම්පරාවේ චිත්තවේග පිළිබඳ එතරම් අවධානයක් යොමු කළ ප්‍රමුඛ නවකතාකරුවා ඔහුය. වැදගත් වන්නේ එය නොවේ. කරුණාසේන ජයලත් නම් මානවවාදී නවකතාකරුවාගේ දේශපාලන දෘෂ්ටියයි. ඔහු මහජන පක්ෂයේ නායකයෙකි. 71 කැරැල්ල සම්බන්ධයෙන් සිරභාරයට ගනු ලැබුවෙකි. මතවාදයෙන් සමාජවාදී වූවෙකි. එහෙත් ඔහුගේ නවකතාවල ප්‍රධාන වන්නේ මාක්ස්වාදී දෘෂ්ටියයි එක හෙලා කිව නොහැකිය. තමන් ඉගෙනගත් මාක්ස්වාදී අදහස් නැමැති දැනුමේ කරුණාසේන ජයලත් නැමැති නිර්මාණශීලී නවකතාකරුවා සිරවෙන අවස්ථාද ඇත. එසේ බැලූ විට ඇත්තේ පරස්පර බවකි. එහෙත් ඒ කිසිසේත්ම ඔහුගේ නවකතාවල ප්‍රධාන දෘෂ්ටිය හෝ අන්තර්ගතය බවට පත් නොවේ. සාමාන්‍ය ජීවිතයේ ගැටවර ගැටවරියන් මුහුණ දෙන අතිශය සුලභ කාරණාවලින් ඔහුගේ කෘති පිරුණේ වුවද ඒවායේ ආලේපිත රෝමාන්තික ගතියට වඩා ඇත්තේ සජීවී ලාලිත්‍යයකි. එය හුදු මතවාදවලින් ඔබ්බට ගිය ප්‍රායෝගික ප්‍රවේශයකි. මතවාද පමණක් කරපින්නා ගත්තේ නම් මේ මානවවාදී ලේඛකයා අපට හමු නොවනු ඇත. මතවාද මහපොළවේ පැල නොවෙද්දී කරුණාසේන ජයලත් තවමත් හදවත්හි ජීවත් වන්නේ ඒ නිසාය. මම නැවත බුළුගහ දෙස බැලීමි. අඳුරු වලාකුළු පොකුරක් පාවී ආවේය. තරු විසුල අහස අඳුරු වලාකුළු වලින් බැසී ගියේය. එහෙත් ඒ අඳුරු වලාකුළට ඈතින් පායා ඇති පහන් තාරුකාවේ දීප්තිය අඩු කිරීමට හැකි වූයේ නැත. ඒ පහන් තාරුකාව අස්සෙන් තක්ෂිලාවේ කොරිඩෝවක කණුවකට හේතු වී සුගත් සහ ධම්මි මොනවාදෝ මුමුණනු මට මැවී පෙනිනි. බොල්ලුගහ යට ශ්‍රව්‍ය දෘශ්‍ය සාහිත්‍ය සංලාපය සුමුදු චතුරානිගේ රචනයක්.